දැන් ඔය භාෂා ප්‍රශ්නේ පොඩ්ඩක් ගමුකෝ. දැන් මෙතුමා බොහොම පැහැදිලිව කිව්වා එක භාෂාවක් දැනගත්තත් ඇති කියලා. නේ? ඒ සිංහල දැනගත්තත් ඇති. දැන් චීන ජනාධිපතිතුමා මැන්ඩරින් නේරන් මොනවද දන්නේ කියලා නැත්තම් චීන ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා පොඩ්ඩක් ඉගෙන ගන්න ගිහිල්ලා චීන ජනාධිපතිතුමා දන්න භාෂා ගන්න. ඉතින් පොඩ්ඩක් ඉන්නව කලබල වෙන්න නැතුව මම මේකනේ මේගොල්ලෝගේ පොඩි ළමයි මේගොල්ලෝ වගේ ලෝක ඉතිහාසය ගැන දන්නේ පොඩි ළමයි. මන්දුතුමා දැන් ඔයා ප්‍රශ්නයක් අහනවා නම් අහන්න. ප්‍රශ්නයක් නෙමෙයි පොඩ්ඩක් ඉන්නකෝ. ඔයා ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ. අඩුම ගානේ විනයක් තියාගන්න මන්ත්‍රතුමා. ප්‍රශ්නේ වාක්‍ය ඉවර කරන්න කලින් පණින්න නැතුව ඉන්නකෝ. වාක්‍ය ඉවර කරන්න කලින් පණින්න නැතුව ඉන්නකෝ. මේගොල්ලෝ මේ මාර පොරවල් මේගොල්ලෝ දේශපාලනේ එන පට්ට පොරවල්. No God! පොඩ්ඩක් ඉන්නකෝ. පොඩ්ඩක් නෑ ප්‍රශ්නයක් අහන්නකෝ. මම මේකට උත්තර දෙනවා ඉන්නකෝ. නෑ ප්‍රශ්නේ අහන්න එපා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා ඉන්නකෝ. ඊට පස්සේ ප්‍රශ්නේ අහන්නකෝ. ඒක අඩු ගන්න ඒ විනේ තියාගන්න බැරුව මාර පොරවල්. දැන් මං කිව්වේ අපි කවුරු හරි දන්නවද හොයනවද චීන ජනාධිපතිවරයා භාෂා දන්නේ මොනවද කියලා. ඒක අපිට අදාළ නෑ. එයා මොන භාෂාවෙන් කතා කරත් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් එංගලන්තේ කවුද ෆොරින් සෙක්‍රටරි මොන භාෂාවලින්ද කතා කරන්න කියන එක අදාළද? නෑ අපිට අදාළ වෙන්නේ අදාළ විෂයපතය. දැන් මේ මොකද්ද දන්නවද මේ තියෙන්නේ? මේ වෙන මොකක්වත් නෙමෙයි. මේ වලව්වේ දංකුඩ කාපු මානසිකත්වය මේක. මේ වලව්වේ දංකුඩ කාපු තක්කඩි මානසිකත්වය මේක. මේකම තමයි මේගොල්ලෝ නිදහස් අධ්‍යාපනය කියනකොටත් මේගොල්ලන්ගේ නායකයෝ එදා කිව්වේ ගස් ගෙඩි කඩන්න එකෙක් නැති වෙයි කිව්වා. ඒ જાතිය බඩු ටිකක් හිටියදා පාර්ලිමේන්තුවේ. කන්නංගර මහත්තයා එක කියනකොට. ඒ જાතිය මානසිකත්වයෙන් තමයි මේ වැඩ කරන්නේ. ඒ නිසා දැන් තියෙනවා ප්‍රශ්නයක් ඔව් විජිත හේරත්ත ඉංග්‍රීසි බෑ. මෙතන සුදුසුකම් නැහැ කියලා කියන්නේ මොකක්ද දන්නවද? මේ සාමාන්‍ය මිනිහෙක් නේ. සාමාන්‍ය මිනිහෙක් සාමාන්‍ය ගමක කොල්ලෙක් ගිහිල්ලා මේ කැලණි විශ්වවිද්‍යාලේ හරි මොකක් හරි විශ්වවිද්‍යාලයක ගෙනගෙන උපාධියක් කරන් දැන් මේ මිනිහා විදේශ ඇමති වෙලා. දැන් වලව්වේ දංකුඩ කාපු හාදෙවුන්ට මේක අවුල්. ඒ මුළු දේශපාලන ව්‍යාපාර වලටම අවුල්. ඒ නිසා තමයි මේ පහත් තැනින් මේක පටන් ගන්න. Nice.